Danse jaka P, Boka Iho, Limian the answer, වංශද සුවේ ලංකාවේ කඩලාන විශේෂ ගැන කතා කරද්දී බහුලව දකින්න පුළුවන් කඩලාන විශේෂ වර්ග පහක් තියෙනවා. රතු කඩල ශ්‍රීලංකා ජෝලි ක්ලේ කන්දාව හොම්සද හොම්සු, බයිසද හොම්සු, කුයිසද හොම්සු, වංශද හොම්සු ලෝකේ කඩලාන ඝනත්වය ගැන කතා කරද්දී ඉන්දුනීසියාවේ තමයි ලෝකයේ වැඩි වශයෙන්ම කඩලාන ශාක දැක ගන්න පුළුවන් රට. ශ්‍රීලංකා ජෝලි ක්ලේ කන්දාව ආශ සූද වූදෙන්ද හොම්සු这里有那个红薯啊，很多人在问我这个为什么叫红薯？因为颜色好像绿色的，但是这个皮剥开以后，里面的颜色黄色的，所以我们才叫红薯，明白了吗？在斯里兰卡这里可以看到红色的红薯、白色的红薯、黑色的红薯、黄色的红薯也是。那树叶红薯，那树叶红薯，全世界有70个红薯的物种，在斯里兰卡这里可以看到24个物种的红薯。ලංකාවේ කඩලාන විශේෂ ගැන කතා කරද්දී බහුලව දකින්න පුළුවන් කඩලාන විශේෂ වර්ග පහක් තියෙනවා. රතු කඩලාන, සුදු කඩලාන, අලු පාට කඩලාන, ඒ වගේම කහ පාට කඩලාන අනිත් එක තමයි ලංකාවේ විශේෂයෙන්ම දකින්න පුළුවන් මේ පත්‍ර ඉතා විශාල වශයෙන් ලොකු කඩලාන ශාක. දැන් මේ පණිවිඩය මම චයිනීස් ගයිඩ්ලට තමයි මේ පණිවිඩය කියන්නේ. අපි හැමදෙස්සම හොංසු කියලා මේ ශාකෙට කිව්වට ඔයාලා දන්නේ නැහැ නේ මේකට හොංසු කියන්නේ හේතුව. ඔයාලට පුළුවන් මේ ගහේ මුලක් කඩලා අරගෙන මේකේ ඒ තියෙන මුල කඩලා අරගෙන ඒක පොත්ත රැහැලා බලන්න. ඇතුලේ රතු පාටට පේනවා. ඇතුලේ රතු පාටට පේන තමයි මේකට හොංසු කියලා කියන්නේ. නමුත් අපි අපේ පියවිහාට දකිද්දි මේ ගහ නිකන් කොළ පාට ගහක් විදියට තමයි පේන්නේ. චීන භාෂාවෙන් අපි මේකට කියන්නේ රතු ගස් කියලා. නමුත් රතු ගස් කියන්නේ හේතුව තමයි මේකේ පොත්ත රැහැලා බැලුවට පස්සේ ඇතුලේ රතු පාටින් තමයි පේන්නේ. ඒ හින්දා තමයි අපි මේකට හොංසු කියලා චීන අය නම දාලා තියෙන්නේ රතු ගහ කියලා. එතකොට රතු ගස් වැඩියෙන් තියෙන තැනට අපි කියනවා හොංසු ලින් කියලා. මේක ඕගොල්ලන්ගේ අවධානය පිණිස අනිත් පාර ඕගොල්ලන්ගේ ගෙස්ලටත් ඕගොල්ලෝ කියලා දෙන්න හොංසු කියන්නේ හේතුව මොකක්ද කියලා. ලෝකයේ දැනට කඩලාන ශාක 70ක් විතර හඳුනගෙන තියෙනවා. වර්ග 70ක් විතර තිබ්බට ලංකාවේ අපිට කඩලාන වර්ග රිසර්ච් වලින් හඳුනගෙන තියෙනවා 24ක් පමණ ලංකාවේ තියෙනවා කියලා කඩලාන වර්ග. ලෝකයේ කඩලාන ඝනත්වය ගැන කතා කරද්දී ඉන්දුනීසියාවේ තමයි ලෝකයේ වැඩි වශයෙන්ම කඩලාන ශාක දැක ගන්න පුළුවන් රට. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශ, ලංකාව වගේ රටවල් වලත් මේ කඩලාන විශේෂ ගන්න පුළුවන්. කඩලාන ගැන කතා කරද්දී මේ කඩලාන ගස් ඇයි මෙච්චර සුවිශේෂී වෙන්නේ කියලා කතා කරනවා නම් මේ කඩලාන ගස් වලට තියෙන සුවිශේෂී හැකියාවක් අවට වායුගෝලයේ තියෙන කාබන් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් මේ කඩලාන ගස් වලට තියෙනවා. ඒ කියන්නේ මේ කඩලාන ගස් තියෙන පරිසර අවට ඉතාමත් පිරිසුදු ඔක්සිජන් තමයි තියෙන්නේ. මොකද ඒගොල්ලෝ කාබන් අවශෝෂණය කරගන්නවා. ඊට අමතරව මේ කඩලාන ශාක ගැන කතා කරනවා නම් මේ කඩලාන ශාක දැක් ගන්න පුළුවන් වෙන්නේ කිවුල් ජලය ආශ්‍රිත. ඒ කියන්නේ සමහර විට මුහුදු බොක්කක් කිවුල් ජලයේ තියෙන මේ ජල ආශ්‍රිත තමයි මේ කඩලාන දැක් ගන්න පුළුවන් වෙන්නේ. මේක ජෛව විවිධත්වය ඉතාමත් අධිකයි. මේ කඩලාන ශාක ආශ්‍රිතව කිස්සෝ, කකුලුවෝ, ඒ වගේම ලංකාවට ආවේනික වෙච්ච හඳයා, ඒ වගේ සුවිශේෂ වෙච්ච මාළු වර්ග, කකුලුවෝ වර්ග අපිට දැක් ගන්න පුළුවන් මේ කඩලාන ගස් ආශ්‍රිතව. ඒ වගේම මුහුදු කාදනය වළක්වන්න, ඒ වගේම සුනාමි වගේ රළ පහරවල් වලට පවා ඔරොත්තු දෙන ඒ සුනාමියෙන් වෙන බලපෑම පවා අඩු කරන්න පුළුවන් මේ කඩලාන ශාකවලට. ඉතින් කඩලාන ශාක කියන්නේ ලංකාවේ මේ වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා වඳ වීගෙන යාමේ තර්ජනයට පත් වෙලා තියෙන ශාක වර්ගයක්. ඒක රැක ගැනීම අපි කාගේ යුතුකමක්.